බුද්ධ ශාසනය තුල කතා කෙරෙන මූල ධර්ම අතර ප්‍රධානම තැනක් ගන්නවා දුක කියන සංකල්පය ගැන සාකච්ඡාවට බඳුන් වීම, මේ දුක කියන සංකල්පය විග්‍රහ වීම. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ වශයෙන් ඔයත් අහලා තියෙන්න පුළුවන්, පුරුදු කරන්නත් පුළුවන්. අපිට දේශනා කරන එකම එක වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීම. ඒ ශාසනික පැත්තෙනුයි ඒ බුද්ධ දර්ශනීය පැත්තෙනුයි. නමුත් සාමාන්‍ය ලෝකයේ වශයෙන් ගත්තහම පින්නතුනේ මේ ලෝකේ බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඕනෑම කෙනෙකුට ඉපදුනා නම් අසනීප වෙන්න සිද්ධ වෙනවා, ජරාවටපත් වෙන්න සිද්ධ වෙනවා. කෙසේ හෝ කමක් නැහැ, කවදා හෝ දවසක මිය දෙන්න සිද්ධ වෙනවා. ඔය අතර කාලයේදී ඒ ඇත්තන්ට ශාරීරිකව දැනෙන පීඩාවන්, මානසිකව නැතිනම් චෛතසිකව දැනෙන පීඩාවන් අරගෙන ඉන්නේ ඔයත් ගාවටයි. ඒ ඇත්තන්ගේ ශරීරය තුල දරා ගන්න බැරි තරමේ වේදනාවක් එනකොට, අසනීපයක් එනකොට, ඒ ඇත්තන්ගේ තියෙන දාන්න කරන ගොඩ බෙහෙත්කම් කරලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්නට බැහැය කියන තැනට මේතෝ තීරණය ගත්තාම, තේරුම් බේරුම් ඇති කරගත්තාම විගහාට හොයාගෙන ඉන්නේ ඔයයන් වයි. මොකද සාමාන්‍ය ලෝකයා විශ්වාස කරනවා පින්නතුනේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ දුක හඳුනන, ඒ දුකෙන් නිදහස් වෙන්න උවටනක් උපස්ථානයක් කරන්න පුළුවන් උතුම් වූ ගුණ දහම් තියෙන නැතු කියලා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා ඒකී ආකාර දෙවි දේවතාන් වහන්සේලා වැනි වූ ගුණාංගයන් තියෙන පිරිසකට ධර්ම දේශනාවක් කරන්නට අවස්ථාවක් හම්බ වීම ගැන.